नहीं यार ऊपर ඉතින් මගේ මේ වාහනේ එන්ජින් එක තියෙනවානේ මේ ඉන්නේ අපේ AC මැකැනික් අයියා මගේ මේ වාහනේ AC කම්ප්‍රෙසර් එක තියෙනවානේ කම්ප්‍රෙසර් එකේ ඇවිල්ලා ක්ලච් එකක් තියෙනවානේ ඒ ක්ලච් එක සවුත් වුණොත් එහෙම ඉස්සරහා දුවන ඕල්ටර්නේටර් බෙල්ට් එක බිමට වැටෙනවා වැටුනොත් එහෙම ඕල්ටර්නේටර් වැඩ කරන්නේ නැහැ පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැහැ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ AC වැඩ කරන්නේ නැහැ වාහනේ charge වෙන්නෙත් නැහැ ඕල්ටර්නේටර් නැතුව ඉතින් ඒකින්ද අනිවාර්යෙන් බලලා මේ කම්ප්‍රෙසර් එක හැම වෙලේම චේන්ජ් කර ගන්න ඕන. ගොඩක් වෙලාවට ලංකාවේ නම් AC කම්ප්‍රෙසර් එක වැටෙනවා. මේ ඉස්සරහා තියෙන පුලියේ ඔය එක තමයි මේ AC කම්ප්‍රෙසර් එක ඕක ඉස්සලා කරගෙන පුලියේ තියෙන්නේ. ඔය පුලියේ තියෙන ක්ලච් එක. ඔය ක්ලච් එකෙන් තමයි ටට්ටක් ගාලා අල්ලගන්නේ. ඉතින් ක්ලච් එක සවුත් වුණාම බෙල්ට් එක බිමට වැටෙනවා. බෙල්ට් එක බිමට වැටුනොත් එහෙම බ්‍රේක් නැහැ. ඕල්ටර්නේටරෙන් බැටරි charge වෙන්නේ නැහැ. පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මගදී පාරේ අනාතයි බෙල්ට් එක වැටුණොත්. ඉතින් ඊට කලින් අනිවාර්යෙන් චෙක් කරලා මේකේ ලූස් එකක් තියෙනවා නම් හරි අපේ නම් ඇවිල්ලා දැන් කම්ප්‍රෙසර් එක පිටින්ම චේන්ජ් කරනවා. එතකොට AC එකත් හොඳ වෙනවා. බෙල්ට් එකත් හොඳට හිර වෙලා හිටිනවා. ඉතින් මේ ඉන්නේ අපේ AC රෙපෙයාර් අයියා. අයියාට පින් සිද්ධ වෙන්න වැඩි වෙනවා.